පසුගිය දවස් ටිකේ ඔබට අහන්න ලැබෙන්නේ ඇති වායුගෝලීය කැළඹීම්, atmospheric disturbances, අඩු පීඩන තත්ත්වයන්, low pressure region, පීඩන අවපාතයන්, depression, ගැඹුරු පීඩන අවපාතයන්, deep depression, සුලිකුණාටු, cyclone වැනි වචන ගොඩක්. එතකොට ඔබ බොහෝ දෙනෙක්ට ඇතිවෙච්ච ප්‍රශ්නයක් වෙන්න ඇති මේවයින් අදහස් වෙන්නේ කුමක්ද කියන එක. මම දැන් ඒක විස්තර කරන්නම්. පෘථිවි සාගරයේ මතට සූර්යා ලෝකයේ වැටෙන අවස්ථාවක සාගර ජලය වාෂ්ප වී පෘථිවි වායුගෝලයට එක්වීමට පටන් ගන්නවා. මෙලෙස සාගර ජලය වාෂ්ප වන අවස්ථාවක එම ප්‍රදේශයේ යම් ස්ථානයක පීඩනය, උෂ්ණත්වය, ආර්ද්‍රතාවය, සුළං වේගය වැනි සාධක විශාල ප්‍රමාණයක සම්ප්‍රයුක්තයක් වශයෙන් අහඹු ලෙස වායුගෝලයේ කැළඹීම් සහගත තත්ත්වයක් ඇතිවීමට පුරුවන්. මේක තමයි අපේ මූලිකවම වායුගෝලීය කැළඹීමක් වශයෙන් සඳහන් කරන්නේ. මෙලෙස වායුගෝලීය කැළඹීමක් ඇතිවන ස්ථානයක ජල වාෂ්ප ඉහළට ගමන් කිරීමේදී එතන වායුගෝලයේ ඉහළ දිශාවට සුළං ප්‍රවාහයක් ඇතිවන නිසා බර්නූලි නියමයට අනුව මෙම නියමයේ මතක නැත්තම් එහෙම නැත්තම් අහලා නැත්තම් වැඩි ගැන හිතන්න එපා. එම ස්ථානයේ අඩු පීඩන තත්ත්වයක් ඇති වෙනවා. එම අඩු පීඩනය තමයි අපි අඩු පීඩන තත්ත්වයක් වශයෙන් නම් කරන්නේ. මෙලෙස යම් ස්ථානයක පීඩනය අඩු වුණාට පස්සේ එහි අවට ඇති ප්‍රදේශවලින් එම ස්ථානයට සුළං ප්‍රවාහයන් ගලා එන්න පටන් ගන්නවා. මෙලෙස වටේම සුළං එන්න පටන් ගත්තාම එම ප්‍රදේශයේ සර්පිලාකාර ආකාරයකට භ්‍රමණය වෙන්න පටන් ගන්නවා. මේ විදිහට තමයි සුලිකුණාටුවකට ආවේනික සර්පිලාකාර ව්‍යුහයක් නිර්මාණය වෙන්නේ. මෙලෙස අඩු පීඩන ප්‍රදේශයට සර්පිලාකාර වායු ධාරාවන් එන්න පටන් ගත්තට පස්සේ ඒක ආශ්‍රිතද සර්පිලාකාර ආකාරයකටම වලාකුළු ස්තරයන් නිර්මාණය වීමට පටන් ගන්නවා. ඕක තමයි අපි මූලිකවම අඩු පීඩන ප්‍රදේශයක් වශයෙන් නිරීක්ෂණය කරන්නේ. දැන් මේ විදිහට තියෙන අඩු පීඩන ප්‍රදේශයේ පීඩනයක් තවත් අඩු වුණාම තමයි අපි ඒකට පීඩන අවපාතයක් කියන නම් කරන්නේ. පීඩන අවපාතයේ පීඩනය අඩු හින්දා ඒට එන සුළං ප්‍රවාහයන්හි වේගය තවත් වැඩි වෙනවා. පීඩන අවපාතයේ පීඩනය තවදුරටත් අඩු වෙලා තමයි ගැඹුරු පීඩන අවපාතයක් ඇති වෙන්නේ. එවිට සුළඟේ වේගය තවත් වැඩි වෙනවා. දැන් මේ විදියට පරිණාමය වන කාලගුණික තත්ත්වයේ අවසන් අවස්ථාව වශයෙන් තමයි මධ්‍යයේ පීඩනය සැලකිය යුතු ලෙස අඩු සුලිකුණාටු තත්ත්වයක් නිර්මාණය වෙන්නේ. එවිට එම ප්‍රදේශයට සර්පිලාකාර ආකාරයකට ඉතාමත් වේගයෙන් අවට ප්‍රදේශයන්ගෙන් සුළං ගලා ඒම සිදු වෙනවා. මේක තමයි අපි සුලිකුණාටුවක් වශයෙන් හඳුන්වන්නේ. මෙලෙස ඇතිවෙන සුලිකුණාටුවේ ප්‍රබලත්වය අනුව කැටගරි 1, කැටගරි 2 වශයෙන් කැටගරි 5 දක්වා විවිධ වර්ගීකරණයන් තියෙනවා. කැටගරි 5 තමයි දැනට තියෙන ප්‍රබලතම සුලිකුණාටු වර්ගය. ඉවෙන්නක සුළඟේ වේගය පැයට කිලෝමීටර් 300ක් පමණ දක්වා වීමට පුරුවන්. දිත්වා සුලිකුණාටුව අයත් තුනේ පැයට කිලෝමීටර් 75ක පමණ සුළං වේගයක් ඇති කැටගරි 1 වර්ගීකරණයටයි. ඒ කියන්නේ දිත්වා ප්‍රබල සුලිකුණාටුවක් නෙවෙයි. දැන් ඔබට පැහැදිලිද සුලිකුණාටු ඇතිවන ආකාරය සහ එහි විවිධ වර්ගීකරණයන් ගැන? මේ වගේ වැදගත් තොරතුරු දැනගැනීමට channel එක subscribe කරන්න. අනික් අයවත් වීඩියෝ එක share කරලා ඉක්මනින් දැනුවත් කරන්න. සුබ දවසක්.